ගං වතුර ආධාර කන්ටේනර් වල රස්න යන්නත් කලින් තව අරාබියත් වල කියලා මම ලොකුත් දැන් ඔන්න පටන් අරගෙන. ලංකාවේ උන් මේ ස්කෑම් වලට කොන් ආටිස්ට්ලට අහුවෙන එක නවතින්නේ නැහැ. හරිද? නවතින්නේ නැහැ කියන්නේ මේ අන්තිමට නාමලුත් ජනාධිපති වෙලා තමයි කොහොමද නවතින්නේ. එකෙක්ගෙන් කාලා ඉවර වෙලා කෙල වෙලා පුකාතකගා ඉන්නකොට තව එකෙක්ගෙන් ගිහිල්ලා ඉල්ලන් කෙලත් එක්කම අරගන්නවා. ඒක තමයි අපේ උන්ගේ හැටි. දැන් ඔය ගං වතුර ආධාරව ටොන් ගණන් පෙට්ටි වගේක් කන්ටේනර් වගේක් දාපු කතන්දරේ ඒ චූටි මල්ලි කරගන්න බැලුවේ එයාගේ නමට පෙට්ටි ටික දාගෙන ක්ලියර් කරලා ඉවරලා ලොකු සංදර්ශනයක් දාලා ඒ ටික බෙදලා දෙන්න. එයාගේ එම් එක උනේ මේ ටික බෙදලා දෙන එකේ වීඩියෝ ටිකක් අරගෙන රීච් එක දාගෙන එහෙන පොර වෙලා ගාන්ට එයාගේ ගහගන්න ගේම් එක ගහගන්න. හැබැයි ඔය චූටි මල්ලිලා නංගිලා ගොඩක් වෙලාවට හිතන්නේ නැත්තේ මේ දෙයක් කරන්න ගියාම ඒකේ තියෙන ඔපරේෂනල් ප්‍රශ්න සහ ලොජිස්ටික් ප්‍රශ්න. හරිද? ඒවට යන කොස්ට් එක ඒවා ඇතුලේ තියෙන නීතිමය නෛතික ප්‍රශ්න මේවා හිතන්නේ නැහැ. උන් අර එක දෙයක් දකිනවා ඒ දේ දිගේ යනවා. ඒ දේ තමයි කරගන්න ඕනේ. මට වීඩියෝ ටිකක් කරගන්න ඕනේ. මේක තමයි නියම අවස්ථාව. මොකද මේ වයිරල් යන හැම එකකටම මොනා හරි පොඩ්කාස්ට් එකක් ගහලා වීඩියෝ එකක් කරලා කාවාරි ගෙන්නලා ඉවරලා මේ එයාගේ ප්ලට්ෆෝර්ම් එකෙන් ආවා වගේ උලුප්පන චරිතයන්නේ. ඒක හින්දා ඒ මල්ලි මේකටත් කරගන්න හැදුවේ ඒකම තමයි. හැබැයි වැඩේ බෑක්ෆයර් වුණා. මොකද පොර දැනගෙන හිටියේ නැහැ. මේවා පර්සනල් නමකට. ඒ කියන්නේ තමුන්ගේ නමකට යවුවට පස්සේ ටැක්ස් වදිනවා කියලා. ඒක ටොන් ගාණක්. ඔකට විවිධ කතා යනවා. එක අය එක තියරි කියනවා. මේවා රහසේම ක්ලියර් කරලා ඉවරලා බඩු ටික කල්ලතෝණි වෙලා තියෙන්නේ. එහෙම කියලා පෙලක් කට්ටිය කියනවා. පෙලක් කට්ටිය කියනවා අර ගාසා වලට යවපු රිලීෆ් මේ ප්‍රොජෙක්ට් එකට ඩොනේට් කරා කියලා. මල ආත්තිලව එහෙම කරන්න බෑ. මේ ලංකාවට යවපු එකක් ආපහු සරක් ඒ ඩොනේට් කරන්න මේ එහෙනම් පුකේ අමාරුවක් තියෙන්න ඕනේ. තව කට්ටියක් කියනවා මේ ටික ලංකාවට ගිහිල්ලා තියෙන්නේ මේක දැන් ක්ලියර් කරගන්න බැරුව ටැක්ස් වැදිලා තියෙන ඉන්න ක්ලියර් කරගන්න බැරුව ඉන්නේ. මොකද ටැක්ස් එක ගොඩක් වැඩි කියලා. ඔය වගේ විවිධ කාරණා කියනවා. ඕකෙන් ඉතින් ඇත්තටම වෙන්න පුළුවන් එකකට තියෙන්නේ ඔය අන්තිමට කියපු කතාව තමයි. මොකද රජයෙන් කිව්වා ක්ලියර්ලි කිව්වා DMC එකේ නමට දාන්න. DMC එකේ නමට දැම්මොත් එහෙම ටැක්ස් අතුව ක්ලියර් කරගන්න පුළුවන්. ඒක එතකොට රජයෙන් තමයි බෙදලා දෙන්නේ. හරිද? දාන මිනිහට ආයෙ අත ගහන්න බෑ. දැන් මේ මල්ලිලාට ඕනේ බඩු පෙට්ටි ටික දාලි වෙලා ඒගොල්ලෝ ක්ලියර් කරලා ඒගොල්ලෝ වීරය වෙලා වැඩේ කරගන්න. ප්‍රශ්නයක් නෑ. එහෙම තමයි කට්ටිය ආතල් ගත්තේ. නමුත් මුන් දැනන් හිටියේ නෑ මෙච්චරක් ටැක්ස් එකක් වදිනවා කියලා. එක්කෝ කාගෝ කම්පැනිගේ උන් චෙක් කරෙත් නෑ. දැන් මේ වගේ ප්‍රශ්න කරාම ඒ ප්‍රශ්න කරන මිනිස්සුන්ගෙන් උන් අහන්නේ ඔය දැන් ඔය ඒ අදාළ පාර්ශවයේ කට්ටිය අහන්නේ උඹලා මේකට සතයක්වත් දුන්නද? මේ වැඩේට බඩු දුන්නද? නෑ. මේ ඒ ප්‍රශ්න අහන අනිත් මිනිස්සු මේ වගේ හොර වැඩවලට මේ සම්මාදන් වුණේ නෑ. උන් ගිහිල්ලා එම්බසියට ගාන්ට බඩු දීලා හරිද? සල්ලි දාන මිනිස්සු රජයේ account වලට අර මහා බැංකුවේ treasury එකේ accounts වලට සල්ලි දාලා ඒ දේවල් පිළිවෙලට කරා. හරිද? කොන් ආටිස්ට්ලට ස්කෑමර්ස්ලට සල්ලි දෙන්න බඩු දෙන්න ගියේ නැහැ. එහෙම දෙන්න ගියේ අමු ගල් මෝඩයෝ. ඒ කියන්නේ අර ශ්‍රද්ධාවෙන් පිනාගිය ගල් මෝඩයෝ ඉන්නේ. දැන් ඔය සංඝ සුපර්ස්ටාර්ලාගේ එහෙම බණ අහන්න ගාල් පිටින් යන්නේ නියම් පිට්ටනි පුරෝගෙන සින්දු කීකේ දෙපැත්තට මල්ගස් වගේ වැනි අර කොණ්ඩෙක් එහෙම සින්දු කීකේ පිස්සු ගෙලින්නේ අන්න ඒ වගේ. නිකම් මේ අමුතු භක්තියකින් පිනාගිය ගල් ගොබ්බ මෝඩයෝ. හරිද? උන් තමයි හැමදාම කෙලත් නැතුව අරගන්නේ. උන් ඔක්කොම බයියෝ. හරිද? ඒ කියන්නේ මේ ටොයියෝ බයියෝ මේ ඩෝබියෝ අරුම්මුම් බේදයක් නැතුව උන් ඔක්කොම බයියෝ. ඒ තරම් මෝඩයි. තමුසලට තේරෙන්නේ නැහැ මේ හැම එකෙක්ම කරන්නේ උන්ගේ මැච් එක ගහගන්න එක කියලා. බලන්න පෙන්නන්නේ එකම උණක්. ඒක පිටිපස්සේ යන්නේ වෙනම ගේම් එකක්. දැන් ඒ පාර ඇවිල්ලා තියෙනවා අරාබියත් ඇල කියලා. දැන් මේ අරාබි රටවල් ඔක්කොම අල්ලගෙන ලංකාවේ ඉන්න ඔක්කොම අල්ලගෙන වෙන විදිහටමත් දාන්න යන්නේ. තමුසල ඕකටත් අහු වෙනවා. දැන් ඒ ගිහිල්ලා කමෙන්ට් බැලුවාම අම්බෝ ඉන්න හරක් ගාලා දැක්කම පිස්සු හැදෙනවා. දැන් ඕකට බැනලා දාන කමෙන්ට් ඔක්කොම මොඩරේට් කරනවා. ඒක වෙනම කතාවක්. මොකද බැනලා දාන කමෙන්ට් ඔක්කොම ෆිල්ටර් වෙලා යනවා. ඕක හයිඩ් වෙනවා. ඉතින් කීවර්ඩ් අරමේ ඔක්කොම දාලා ඉවරලා ෆිල්ටර් කරාට පස්සේ බැනලා දාන ඒවා ඔක්කොම හයිඩ් වෙලා යනවා. ඒකින්ද හොඳ කියන ඒවා විතරයි තියෙන්නේ. ආදරේ ප්‍රකාශ කරන කමෙන්ට් විතරයි තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඔය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඔක්කොම එහෙම තමයි. හරිද? උන් මොඩරේට් කරනවා. මේ මොඩරේට් කරපු ගමන් ඉතින් තියෙන්නේ අනේවා හරි ෂෝක් වා තමයි වීරයා අනේ අපේ දෙයියා ඔය කමෙන්ට් ටික විතරයි ඉතුරු වෙන්නේ.
ඒකින්ද දැන්වත් මේවට අහුවෙන්න එපා. මේ අරාබි රටවල් වල ඉන්නේ උන්ට කියන්නේ තමසලා මේ රටවල් වලට ඇවිල්ලා ඉන්න රස්සාවක් කරගෙන පාඩුවේ ආතල් එකේ කීයක් කරේ හම්බ කරගෙන ලංකාවට දාලා ඉතුරු කරගෙන මොන හරි තමසලා ගේමක් ගහන්නනේ. මේ එක එක පරයොන්ට අහුවෙන්න යන්න එපා. මුං ගහන්නේ ගේමක්. උඹලගේ තියෙන තුට්ටු දෙකක් නැති කරගෙන නන්නත්තර වෙලා අන්තිමට ලංකාවට පුකේ අත පිහදගෙන යන්න වෙන්නේ. ගොන්නු වෙන්න හදන්න එපා.